මේ ඔයාලගේ ආදරණීය ෂී YouTube channel එකයි. අපි අද ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ විදිහට බෑග් එකක්. සාමාන්‍යයෙන් අපි ගොතා ගත්තම සයිඩ් දෙපැත්ත කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඒ සඳහා ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම අපි මෙන්න මේ ක්‍රමය බලමු. මේ මෝස්තරය කොහොමද අපි බෑග් එකක් දෙපැත්ත සම්බන්ධ කරගන්නේ කියලා. ඔයාලට සාමාන්‍යයෙන් අපි ඕනම මෝස්තරයක් ඉවර කරනකොට මේ වගේ චේන් පේලියකින් තමයි ඉවර වෙන්නේ. එහෙම චේන් පේලියක ඉවරුනේ නැත්නම් ඕගලන්ට පුළුවන් දැන් මෙතන මේ කොටස ගත්තොත් චේන් පේලියකින් නෙවෙයි ඉවර වෙලා තියෙන්නේ. එතකොට අපි මේක සම්බන්ධ කරනවා නම් චේන් දාලා මේ ටික මුලින්ම හදාගෙන ඉන්න ඕන. දැන් මට මේ බෑග් එකේ චේන් වලින් තමයි ඉවරුනේ. එතකොට මුලින්ම අපි ගොතාගෙන ඇවිල්ලා ඕගොල්ලන්ට දැන් මට මේකේ ගොතාගෙන ඇවිල්ලා නූල ඉතුරු තියෙන නිසා මම මේ ඉතුරු නූලෙන්ම කරගෙන යනවා. ඕගොල්ලන්ට කැමති නම් ගෙතුම ඉවර කරලා ඊට පස්සෙත් පුළුවන් නූල අලුත් නූලකින් මේ ගොතා ගන්න. මුලින්ම අපි දැන් මගේ ගෙතුම මෙතනින් ඉවරයි. බෑග් එකේ දෙපැත්ත ස්ලිප් නොට් එකකින් සම්බන්ධ කරගන්න ඕන මෙන්න මේ විදිහට. මේ විදිහට අපි සම්බන්ධ කරගන්න එකට කියන්නේ ස්ලිප් නොට් එක කියලා. ඊට පස්සේ අපි බලමු මේ මෝස්තරය කොහොමද කරගන්නේ කියලා. බෑග් එක ඔයාලට පහසු විදිහකට මුලින්ම හදා ගන්න ඕන. ආයෙසරක් මම මෙතන පෙන්නන්නම්. ස්ලිප් නොට් එක. අපි මෙතනයි මෙතන මුල් කොටසයි ස්ලිප් නොට් එකකින් මේ විදිහට ස්ලිප් නොට් එකකින් සම්බන්ධ කරගන්න ඕන මුලින්ම. අපිට දැන් මේ චේන් පෙළිය හම්බ වෙනවා. මේ පැත්තේ පිට තියෙනවා චේන් එකේ ලූප් එක. ආයේ මෙතන ඇතුල් පැත්තේ තියෙනවා ලූප් එක. මේ චේන් දෙපැත්තෙම තියෙන චේන් වල අපි ඇතුල් පැත්තේ ලූප් වලට තමයි එතකොට මේ මෝස්තරේ ගොතාගෙන යන්න ඕනේ. මුලින්ම අපිට ඉස්සලාම හම්බ වෙන දකුණු පැත්තේ තියෙන චේන් එකේ ඇතුල් ලූප් එකට දාලා ගෙතුම් නූල මේ විදිහට වටයක් කරකවලා ඇදලා මෙතනින් ගන්නවා. ඊට පස්සේ ඊළඟට මුලින්ම හම්බ වෙන චේන් එකේ ඇතුල් පැත්තේ තියෙන වම් පැත්තේ ඊළඟට වම් පැත්තේ තියෙන අපිට මුලින්ම හමු වෙන චේන් එකේ ඇතුල් ලූප් එකට දාලා මේ විදිහට නූල ඇදලා ගන්න ඕන. නැවතත් දකුණු පැත්තේ ඇතුල් ලූප් එකට මේ විදිහට දාලා නූල ඇදලා ගන්නවා. මේ විදිහට ආයේ වම් පැත්තේ ඇතුල් ලූප් එකට දාලා ඇදලා ගන්නවා. ආයේ දකුණු පැත්තේ ඇතුල් ලූප් එකට දාලා ඇදලා ගන්නවා. ආයේ මේ පැත්තේ මේ විදිහට මාරුවෙන් මාරුවට දකුණු පැත්තට සහ වම් පැත්තට නූල මේ විදිහට චේන් වලින් අපි ඇදලා ෆිල් කරගන්න ඕන. මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ මෝස්තරේ මාරුවට කරගෙන ඇවිල්ලා මේ චේන් ඉවර වෙනකම් අවසාන චේන් එකට වෙනකම්ම ඔයගොල්ලෝ දා ගන්න ඕනේ. මේ ටික මෙතෙන්ට වෙනකම් කරගෙන ආවා. බලන්න එතකොට ඔයාලට මේ මුල්ලේදී පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ අර අපි ගොතාගෙන ආපු චේන් දිහා. දැන් බලන්න මෙතන මට තව චේන් දෙකක් එතකොට ඉතුරු වෙලා තියෙනවා. 1 2 චේන් 3ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි එහෙනම් ඒ අවසාන හරියේදී මතක තියාගන්න චේන් කීයක් ඔයාට ඉතුරු වෙනවද කියලා. දැන් 1යි ඊට පස්සේ ඊළඟ එක මෙන්න මෙතන. ඊළඟ චේන් එක මෙන්න මේක. චේන් 2යි. ඊට පස්සේ අවසාන චේන් එක තියෙනවානේ. මෙන්න මෙතන තියෙන අවසාන චේන් එකට ඔයා දාන්න ඕනේ නැහැ. නූල මෙහෙම ඇදලා අරගෙන බෑග් එක ඇතුලෙන් දාලා මේ තියෙන අවසාන චේන් එක මෙතන. එන්නේ ඒ චේන් එක අහුවෙන විදිහට මෙතනින් මේ තියෙන අවසානම චේන් එක මෙතනින් නූල ඇතුළට ඇදලා ගන්න. නූල ඇතුළට ඇදලා අරගෙන එතකොට මෙතන මේ මෝස්තරේ මෙතනින් අපි ඉවර වෙනවා. මේ නයිලොන් කොඩ් එකේ මම මේ බෑග් එක කරලා තියෙන්නේ. මෙතන හොඳට අයින කොටට කපලා පුච්චලා අලව ගන්නත් පුළුවන්. එතකොට තව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපි බලමු තව අනිත් ක්‍රම ටික. මේ බෑග් එකෙන්ම මම ඒ ක්‍රම ටිකත් ඔයගලන්ට කියලා දෙන්නම්. මුලින්ම මම කියලා දුන්න විදිහට අපි ස්ලිප් නොට් එකකින් මෙතන සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ඔයාලට
දකුණු පැත්තේ හම් වෙන පළවෙනිම චේන් එකට මේ දකුණු පැත්තේ අපිට හම් වෙන පළවෙනිම චේන් එක මෙතන තියෙන්නේ. ඒ චේන් එකටයි ඒ චේන් එක ඇතුල් පැත්තේ ලූප් එකටයි වම් පැත්තේ ඔයාට හම්බෙන චේන් එකේ ඇතුල් පැත්තේ ලූප් එකටයි මෙහෙම කට්ට දානවා. එතකොට මේ නූල තියෙන්න ඕනේ කට්ට යටින්. කියන්නේ ඇතුල් පැත්තෙන් තමයි නූල හැමතිස්සෙම මේ මෝස්තරේදී යන්නේ. ඊට පස්සේ මෙතනින් ඇදලා අපි අරගෙන මේක සම්බන්ධ කර ගන්නවා. ඊට පස්සේ ආයේ දකුණු පැත්තේ ඇතුල් ලූප් එකයි වම් පැත්තේ ඇතුල් ලූප් එකයි. දකුණ සහ වම කියන ඇතුල් ලූප් දෙකම අරගෙන ඒතර මේ ඇතුල් ලූප් දෙක ඒ දෙකෙන්ම ඇදලා අපි නීඩල් එක මේ විදිහට ගන්නවා. ආයෙත් දකුණු පැත්තේ ඇතුල් ලූප් එකයි වම් පැත්තේ ඇතුල් ලූප් එකයි. දැන් ඔයාලට මෙහෙම ගත්තම චේන් පේලි දෙකක් හම්බ වෙනවනේ. මේ චේන් පේලි දෙකේ ඇතුල් ලූප් කියන්නේ මේ තියෙන්නේ පිට ලූප් දෙක. මේකේ ගත්තම මේ තියෙන්නේ පිට ලූප් දෙක. ඒතර එතනම බලන්න ඇතුළට ඒතර බලන්න එතනම ඔයගලන්ට හම්බ වෙනවා ඇතුළට ලූප් දෙකක්. ඒ තමයි ඇතුල් ලූප් දෙක. ඒතර මේ තියෙන්නේ පිට ලූප් දෙක. මේ පිට ලූප් දෙකට නෙවෙයි දාන්නේ ඇතුල් ලූප් දෙකටයි දාන්නේ. මේ විදිහට දකුණු පැත්තේ ඇතුල් ලූප් එකයි වම් පැත්තේ ඇතුල් ලූප් එකයි. එතකොට මෙතන ලූප් 3ක් එනවා. මේ ලූප් 3ෙන් ඇදලා අපි මේ විදිහට ගන්නවා. තව එකක් මම පෙන්නන්නම්. මෙහෙම දකුණු පැත්තේ අපිට හම්බෙන චේන් එකේ ඇතුල් ලූප් එකයි වම් පැත්තේ අපිට හම්බ වෙන චේන් එකේ ඇතුල් ලූප් එකට අපි කට්ට දානවා. එතකොට මෙතන ලූප් 3ක් හම්බ වෙනවා. ඒ වගේම මේ ගෙතුම් නූල තියෙන්නේ මේ ඔක්කොන්ටම යටින්. බෑග් එක ඇතුල් පැත්තට වෙන්න. එහෙම තිබුණා තමයි ඔයාලට ගොතන්නේ නූල පහසු ගන්න. ඊට පස්සේ ගෙතුම් කට්ට මෙහෙම වටයක් කරකවලා ඇදලා මෙතනින් මේ ලූප් 3ෙන්ම එළියට ගන්නවා. නැවත මෙතනටයි මෙතනටයි. මේ විදිහට මාරුවෙන් මාරුවට වමට සහ දකුණට චේන් වෙන වෙනම නෙමෙයි එකවර දකුණට වමට මේ විදිහට අපි ඇදලා ගන්නවා. එහෙම කරලා අපිට බෑග් එකක් හරි මොනවම හරි ගෙතුම් මෝස්තරයක් අපිට පුළුවන් මොනවම හරි ගෙතුම් නිර්මාණයක් අපිට පුළුවන් කොටස් දෙකක් මේ විදිහටත් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ලස්සනට මේ බලන්න මෙතන මේ ටික ලස්සනට මේ එළිය තිබිච්ච ලූප් දෙක දෙපැත්තට ගිහිල්ලා මැද ලස්සනට චේන් පේලියක් වගේ එනවා. මෙතනත් හැදෙන්නේ අපි ඉස්සල්ලා අර හැදුවා වගේම මෙතන හැදෙන්නේ දැන් මේ මෝස්තරේදී අපි චේන් එක සිග්සැග් ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මේ කරන එකේදී අපි මෙතන ලස්සනට චේන් මෝස්තරයක් තමයි මේ උඩට හැදීගෙන යන්නේ. එතකොට මේ විදිහටම ඉස්සල්ලා කරපු විදිහටම අපි කරගෙන ගිහිල්ලා අන්තිම චේන් එක ඉතුරු වෙන එකේ ඇතුලෙන් ඇදලා ඔයාලට ගන්න පුළුවන්. තව මෝස්තරයක් තියෙනවා මම ඒකත් කියලා දෙන්නම්. මේ ගෙතුම ස්ලිප් නොට් එකකින් මේ විදිහට සම්බන්ධ කරගන්න මුලින්ම. සම්බන්ධ කරලා ඊට පස්සේ මේ නූල ඇදලා ගන්න ඕන. ඇදලා අරගෙන මේ වගේ ප්ලාස්ටික් නීඩල් එකකට දාගන්න. ප්ලාස්ටික් නීඩල් එකකට දාලා ඊට පස්සේ මේකෙත් අපිට පුළුවන් මුලින් අපි කරපු ක්‍රම දෙක විදිහටම ඇතුල් ලූප් වලට දාන්න. මෙතනින් එකයි දකුණු පැත්තේ ඇතුල් ලූප් එකයි චේන් එකේ වම් පැත්තේ ඇතුල් ලූප් එකයි මේ විදිහට සම්බන්ධ කරගෙන යන්න පුළුවන්. මේකෙත් නැවත ඇතුල් ලූප් වලට දාන්නත් පුළුවන් මේ විදිහට. චේන් එකට චේන් එක හමු වෙන තැන ඇතුල් ලූප් එකට දාලා යන්න පුළුවන්. මේකට චේන් එකක් හමු වෙන විදිහට තමයි දාන්නේ. මේ විදිහට ඔයාට ඇතුල් ලූප් වලට දාගෙන යන්න පුළුවන්. ඒතර බලන්න මෙතනත් මේ වගේ ලස්සනට මෝස්තරයක් හැදෙනවා. මේකත් ලේසි ක්‍රමයක්. ඕගලන්ට මේ විදිහට කරගන්නත් පුළුවන්. එතකොට ඕගලන්ට තව ක්‍රමයක් තමයි
දැන් මෙතන ටයිට් මදි ගතියක් වගේ තියෙනවා නම් සාමාන්‍ය ටිකක් බෑග් එක හයියට වගේ කරගන්න ඕන නම් මෙහෙම ඩබල් දාලා යන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම අපි දැන් චේන් වල ඇතුල් ලූප් වලට දැම්මේ. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම චේන් එකට. මේ විදිහට සම්පූර්ණයෙන්ම චේන් එකට දාලා යන්නත් පුළුවන්. එතකොට ටිකක් හොඳ ටයිට් ගතියකට ගොඩක් වෙලට බෑග් එකකට වගේ නම් ටයිට් ගතිය ටිකක් වැඩිපුර ඕන නිසා ඔයාලට එහෙම කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගලන්ට ඒතර මෙතනට වඩා බලන්න මේ කොටසට වඩා මෙතන හොඳ ටයිට් ගතියකට ඇවිල්ලා තියෙනවා. ඒතර එහෙම කරගන්නත් පුළුවන්. මේ වගේ මේ ක්‍රම තුනටම ඔයගලන්ට ක්‍රම හතරක් මම දැන් කියලා දුන්නා. ඒ ක්‍රම හතරටම ඔයගලන්ට ඕනම නිර්මාණයක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලටත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ දිගටම බලන්න ඕන නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් තව කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා share කරන්න. She online shop එකනොත් ඔයගලන්ට ගෙතුම් වලට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා. ඒ වගේම She වෙතින් පවත්වන online classes වලට සහභාගී වෙලා දැනුමක් ලබා ගන්නත් ඒ තුලින් ඔයාලගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නත් ඔයගලන්ට අවශ්‍ය දැනුම @she.global කියන මේ මගේ YouTube channel එකේ වගේම she channel එකත් එක්ක එකතු වුණොත් ඔයගලන්ටත් පුළුවන් ඒ පිළිබඳ සියලුම විස්තර ලබා ගන්න. ඉතින් මේ ඊට දිස් වෙන WhatsApp number එකට ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න. call කරන්න එපා. සමහරක් වෙලාවට අපිට busy නිසා call answer කරන්න බැරි වෙනවා. නමුත් ඔයගලන්ට පුළුවන් ওই number එකට WhatsApp message එකක් දාන්න. එතකොට අපි පුළුවන් ඉක්මනින් ඔයගලන්ට reply එකක් දෙනවා.